ඉතින් එදා ඉඳලා ඊටාත්ම සුහදව සමීපව මට කියන්න පුළුවන් අත් වශයෙන්ම මගේ පවුලේම සමාජිකෙක් වගේ. දුකේදී සැපේදී හැම මොහොතකදී ඒක බෙදා හදා ගන්නට කාලයක් පුරාවට ඔහුව ඇසුරු කිරීමේදී මම දුටුවා. වැඩක් පටන් ගත්තොත් අනිවාර්යයෙන් මේක අවසන් කරනවා. ඉලක්කයක් පිළිබඳව අවබෝධය ලබා ගත්තොත් දක්ෂ විදිහට ඒ ඉලක්කය සපුරා ගන්නට කටයුතු කරනවා. පිරිසිදු සේවාවක්, විශිෂ්ට සේවාවක්, දූෂණයෙන් වංචාවෙන් හොරකමින් තොර සේවාවක්. ඒ සියලුම ගුණාංගයන් සතු විශිෂ්ට අපේක්ෂකෙක් සහ තව නොබෝ දිනකින් පළාත් පාලන මහජන නියෝජිතවරයෙක් හැටියට චමිත් විජේසුන්දර මැතිතුමාව හඳුනාගන්නට පුළුවන්. මම එකක් දැක්කා චමිත්ගේ මං අත්ත වශයෙන්ම සතුටු වෙන දෙයක් ඒ තමයි ඉතාමත්ම කැපවීමකින් මෙතන වැඩ කරනවා. හරි? චමිත් කණ්ඩායමක් එකතු කරගත්තා. එහෙම තමයි දේශපාලනය කරන්න ඕන. හරි? ඉතින් මට ආරංචි එකපාරක් දෙපාරක් තුන් පාරක් හතර පාරකුත් ගෙවල් වලට දැන් යනවා කියලා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන මේ බද්දගාන ප්‍රදේශය අපේ චමිත් සහෝදරයව ජයග්‍රහණය කරන්න සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි. මම සාමාන්‍යයෙන් පොරොන්දු දේශපාලනය කරන්නේ අපි ඇවිදිනකොට ජනතාවමයි කිව්වේ මෙතනට වෛද්‍ය සායන මධ්‍යස්ථානයක් අවශ්‍යයි කියලා. මොකද සාමාන්‍යයෙන් වෛද්‍ය සායන මධ්‍යස්ථානයකට යනවා නම් දැන් යන්න ඕනේ අංගම් පිට්ටනියට. අපේ කණ්ඩායම වැද්ද ගන්නට අනිවාර්යෙන් මම පොරොන්දු වෙනවා. මගේ වේදමෙන් හරි 6 වෙනිදා අපේ ජයග්‍රහණයෙන් පස්සේ අපි අනිවාර්යෙන් මෙතන එහා පැත්තේ පුස්තකාලේ තියෙන තැන අපි වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටවනකට පිහිටවනවාමයි. සයින් ප්‍රේමදාස මැතිතුමනි මම ඔබතුමාගෙනුත් ඉල්ලීමක් කරන්න තමයි ඉල්ලීම් දෙකක් තියෙනවා. අද පළවෙනි ඉල්ලීම තමයි පළවෙනි ඉල්ලීම දැන් අපි වෛද්‍ය මධ්‍යස්ථානය හැදුවාම අනිවාර්යෙන් අපිට දෙන්න ඕනේ මේ වෛද්‍ය උපකරණ ටික. ඒ වගේම තමයි හර්ෂ ඇමතුමා ඔබතුමාගෙනුත් තියෙන රික්වෙස්ට් එකක්. 1990 නිර්මාතෘ ඔබතුමා අපි ඇම්බියුලන්ස් එකක් ගෙමු මෙතනට. ඉතින් ඒක කළා දෙන්න කියලා අපි ඔබතුමාගෙනුත් ඉල්ලා සිටිනවා.